වික්‍රාන්ති අයිබෝන් ඉතින් අද අපි කතා කරන්න හිතුවා පුංචි වීඩියෝ එකකින් ඉතාලියේ ජීවත් වෙන අපේ ගෘහ ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන් අසනීප වුණාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාද මොනවද කියන එක. ඉතින් අපිට දිනපතාම වගේ විවිධ නගර ඉඳලා කෝල්ස් එනවා. මිස් මම ඔපරේෂන් එකකට යන්න යනවා. මම කරන්නේ බදාන්ති රැකියාවක්. මම ඔපරේෂන් එකකට යන්න ඕන. එතකොට මට කවුද පඩි ගෙවන්නේ කියන එක. ඉතින් අද ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ලවර ඩොමෙස්ටික් කරන අයත් අජීන්දවල වැඩ කරන අය වගේම අසනීප වෙනවා. ඉතින් ඒ වුණාම ඔවුන් වෙනුවෙන් අපි මේ කියනවා තුතලාරි කරන්නේ කවුද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ලවර ඩොමෙස්ටික් වලදී අසනීප වුණාම අපි එකට කියනවා මලත්තියා කියලා. මලත්තියා ගියාම ඔබව ඉන්සා ආයතනෙන් තුතලාරි කරන්නේ නැහැ. ඔබගේ දතෝරදී ලවර තමයි ඔබට වැටුප් ගෙවන්න ඕන. ඉතින් ඔබ අසනීප වුණාම ඔබට වැටුප් ගෙවීම සිදු කරන්නේ ඔබගේ දතෝරදී ලවර පුස්තකාගයකට ඔබගේ වැටුප ගෙවන්න ඕන. ඉතින් මේ වැටුප මේ විදිහට CCNL ලවර ඩොමෙස්ටිකෝ කියන කැටගරි එක යටතේ මේ විදිහට ඔවුන් බෙදලා තියෙනවා. පළවෙනි දවස් 3 ඔබ අසනීප වෙලා පළවෙනි දවස් 3 50% ඔබගේ දතෝරදී ලවර, ඒ කියන්නේ ඔබගේ සේවය ආයෝජකයා, එහෙම නැත්නම් සින්යෝරා ඔබට 50% පළවෙනි දවස් 3 ඔබගේ වැටුප ගෙවන්න ඕන. හතරවෙනි දවසේ ඉඳලා ඔබට 100%ක් ඔබගේ දතෝරදී ලවර සින්යෝරා ඔබට වැටුප ගෙවන්න ඕන. එතකොට මේක මේ විදිහට කොටස් කරලා තියෙනවා ඔබට කොච්චර කාලයක් මේ මලත්තියා ගෙවීම සිදු කරනවද කියලා. ඒක සිද්ධ වෙන්නේ ඔබගේ අපි කියනවා අංශයනිතාදී ලවර. ඔබගේ සේවා කාලය කොපමණ පැරණිද? ඒ කාලය අනුව ඔබට මේ සේවා ආයෝජකයා දතෝරදී ලවර ඔබට වැටුප් ගෙවන්න ඕන. ඒක මේ විදිහට තමයි ඔබ රැකියාව පටන් අරගෙන මේ ඔබ රැකියා ස්ථානයේ පළවෙනි මාස 6 ඇතුළත ඔබ අසනීප වුණොත් ඔබට දවස් 8ක් මලත්තියා ගෙවීම සිදු කරන්න ඕන ඔබගේ දතෝරදී ලවර විසින්. ඒ දවස් 3 පළවෙනි දවස් 3 50%යි. ඒ දවස් 8 පළවෙනි දවස් 3 50%කුත් හතරවෙනි දවසේ ඉඳලා 8වෙනි දවස දක්වා 100%කුත් ඔබගේ සේවා ආයෝජකයා ඔබට වැටුප් ගෙවීම සිදු කරන්න ඕන. ඒ වගේම ඔබ මාස 6ක් අවුරුදු 2ක් අතර කාලයක් මේ සේවා ස්ථානයේ රැඳී සිටිය කෙනෙක් නම් ඔබට දවස් 10ක් මලත්තියා ගෙවීම සිදු කරන්න ඕන. පළවෙනි දවස් 3 දී 50%කුත් හතරවෙනි දවසේ ඉඳලා 10වෙනි දවස වෙනකන් 100%කුත් සේවා ආයෝජකයා සින්යෝරා විසින් ඔබට වැටුප් සාමාන්‍ය පරිදි ගෙවීම සිදු කරන්න ඕන. ඔබ අවුරුදු 2කට වැඩි නම් ඔබට දවස් 15ක් මලත්තියා ගෙවීම සිදු කරන්න ඕන ඔබගේ දතෝරදී ලවර විසින්. අර මම කලින් සඳහන් කරපු විදියට පළවෙනි දවස් 3 50%යි, හතරවෙනි දවසේ ඉඳලා 15වෙනි දවස වෙනකන් 100%කුත් ගෙවන්න ඕන. ඉතින් මෙතනදී ඔබ අසනීප වුණාම ඔබ හැම කෙනෙකුටම පවුලේ වෛද්‍යවරයා අපි මෙඩිකෝ දිබාසේ කියලා කියනවා. මෙඩිකෝ දිබාසේ දැනුවත් කරලා මේ සර්ටිෆිකාත් එක අරගෙන ඔබ ගිහිල්ලා ඔබගේ සේවා ආයෝජකයාට ඔබගේ සින්යෝරට ඔබ මේ සර්ටිෆිකාත් එක දෙන්න ඕන. යම් කෙනෙක් අපි හිතමු මේ කියපු කාලපරාසයට වැඩිය අපි හිතමු ශල්‍ය කර්මයකට භාජනය වෙලා අතපයක් බිඳීමක් සිදු වෙච්ච වෙලාවේදී සමහර වෙලාවට ඔබට මීට වැඩි කාලයක් ඉන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඔබට මේ කාලපරාසය තුල විතරයි ඔබට සින්යෝරා වැටුප් ගෙවන්නේ. එතනින් එහාට ඔබට වැටුප් ගෙවීමක් ඉන්සා ආයතනයවත් ඔබගේ දතෝරදී ලවරවත් ගෙවීමක් කරන්නේ නැහැ. ලවර ඩොමෙස්ටික් කියන කැටගරි එක යටතේ. නමුත් ඔබ අපි හිතමු ශල්‍ය කර්මයකට භාජනය වෙලා දවස් 30ක් හිටියා, එහෙම නැත්නම් මාසයක් හිටියා. එතනදී ඔබව රැකියාවෙන් ඉවත් කිරීම කිසිසේත්ම ඔබගේ දතෝරදී ලවරට සිද්ධ කරන්න බෑ. ඔබගේ රැකියාව ස්ථාවර කරලා ඔවුන් තියාගන්න ඕන. ඔබ නැවත සුව වී රැකියාවට එනකම්. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ ඔබ පවුලේ වෛද්‍යවරයාව දැනුවත් කරලා ඔබගේ පළවෙනි දවස් 8 ඇතුළත පළවෙනි දවස් 15 ඇතුළත ඔබ සුවවීමක් සිදු වුණේ නැත්නම් මෙඩිකෝ දිබාසේ පවුලේ වෛද්‍යවරයාගෙන් මේ මලත්තියා ප්‍රෝරගාරි කරලා හැම වෙලේම ඔබගේ දතෝරදී ලවරට බාර දෙන්න ඕන. ඉතින් මම හිතනවා මේ විදිහට තමයි ලවර ඩොමෙස්ටික් කරන අය බදාන්තේ කොම්විවෙන්තේ එතකොට පාර්ට් ටයිම් කරන අය මේ හැම කෙනෙකුටම මලත්තියා ගෙවීම කරන්නේ ඉන්සා ආයතනෙන් නෙමේ තමුන්ගේ සේවා ආයෝජකයා මගින්.